ස්මාර්ට්ෆෝන් එක තියෙන කැමරා එකක් DSLR කැමරාවකට කම්පයා කරන්න බැහැ කියලා ඔයාලා හැමෝම දන්නවා සහ ගොඩක් කට්ටියත් කියනවා. හැබැයි අද වෙද්දි ගයිස් ටෙක්නොලොජි එක තියෙන්නේ වෙනම ලෙවල් එකක. එතකොට මේ වෙද්දි අපිට ස්මාර්ට්ෆෝන් එකක් තමයි මේන්ලි අපේ අතේ තියෙන්නේ DSLR කැමරා එකක් හෝල්ඩ් කරනවට වඩා. මේ වෙද්දි සෑහෙන ලොකු පීක් එකක් මේ ෆෝන් එකට හම්බ වෙලා තියෙනවා. ඒ වගේම ලේටස්ට්ම Samsung Galaxy S26 Ultra, iPhone 17 Pro Max වගේ devices පවා අභිබවා යන්න පුළුවන් DSLR level එකටම කැමරා performance එක තියෙනවා මේ Find X9 Ultra එකේ. මම එහෙම කියන්නේ ඇයි කියලා ඔයාට මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවහම තේරෙයි මේකේ කැමරා performance එක මොන වගේ level එකකද තියෙන්නේ කියලා. පළවෙනි කාරණාව ෆෝන් එකේ කැමරා setup එක penta camera architecture එකක්. ඒ කියන්නේ lenses mainly පහක් බලා ගන්න පුළුවන්. මොනවද මේ? megapixel 200ක ultra sensing main camera එක බලා ගන්න පුළුවන්. මේක 1/1.12 inches Sony LYTIA901 කියන sensor එක. ඒ වගේම f1.5 වගේ ලොකු aperture level එකක් මේකේ බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ සරලවම 1 inch camera sensor එකකින් පිටින් ඇද කරන light එකකට සමාන light එකක් මේ sensor එකකිනුත් ගද කරන්න පුළුවන් කියලා තමයි මේකෙන් මෙයාලා කියන්නේ. ඔපෝ සමාගම මේ ෆෝන් එක ඉංජිනියර් කරලා තියෙන්නේ Hasselblad කම්පැනි එකත් එක්ක එකතු වෙලා. එතකොට Hasselblad DNA මේ කැමරා එකේ බලා ගන්න පුළුවන්. මේ මේන් සෙන්සර් එක ඇතුළුව ඕවරෝල් කැමරා සෙටප් එකම පවර්ඩ් වෙන්නේ Hasselblad ටෙක්නොලොජි එක හරහා. එතකොට මේ සෙන්සර් එකේ තියෙන මේ ලෙවල් එකත් එක්ක මෙයාලා කියන්නේ DSLR Glade aperture level එකක් තියෙන නිසා ගන්න හැම ෆ්‍රේම් එකක්ම මාරම immersive level එකකින් මේ ෆෝන් එකෙන් කැප්චර් කරන්න පුළුවන් කියලා. ඒවගේම සිනමැටික් OIS පහසුකමත් මේ ලෙන්ස් එකේ බලා ගන්න පුළුවන්. ඒවගේම අනිත් සෙන්සර් එක 3x portrait telephoto සෙන්සර් එකක්. දන්නවද මේකත් මෙගාපික්සල් 200ක සෙන්සර් එකක්. ඉතින් ඔයාම හිතන්න portrait photos ගන්නම මෙයාලා විශේෂයෙන් ඩෙඩිකේට් වෙච්ච මෙගාපික්සල් 200ක සෙන්සර් එකක් මේ ෆෝන් එකට දීලා තියෙනවා. මේක 1/1.12 inches සෙන්සර් එකක්. ඒ වගේම මෙයාලා කියනවා මේ ලෙන්ස් එක මේ සෙන්සර් එක පාවිච්චි කරලම සෙන්ටිමීටර් 15ක් වගේ ලෙන්ත් එකකින් තියෙන ඔබ්ජෙක්ට් එකක ක්ලෝස් අප් ෂොට්ස් ගන්න පුළුවන්. ඒ කියන්නේ ටෙලිෆොටෝ මැක්‍රෝ ටෙක්නොලොජි එක මේ සෙන්සර් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම 10x ultra sensing zooming ටෙක්නොලොජි එකත් එක්ක ආපු මෙගාපික්සල් 50ක සෙන්සර් එකක් මේ ෆෝන් එකට තියෙනවා. ඒ වගේම මෙගාපික්සල් 50ක ultra wide sensor එකක් තියෙනවා. මේක Sony LYT600 කියන sensor එක අංශක 120කට වඩා මේ ultra wide එකෙන් cover කරන්න පුළුවන්. හැබැයි ඔයා දන්නවද මේ 10x zooming lens එක. එතකොට මේ ultra wide කැමරා එක මේ මෙයින් කැමරාව සහ පෝර්ට්‍රේට් කැමරාව ඕවරෝල් එකතු වෙලා මෙයාලා මේකට පාවිච්චි කරන ටෙක්නොලොජිස් මොනවද කියලා මේ වැහුවොත් නම් සාමාන්‍යයෙන් මේක නියුමරිකල් වැලියු එකකටම වෙන් වෙලා තියෙන ලෙන්ස් එකක් නෙමෙයි කියලා ඔයාට තේරෙනවා මේ ටෙක්නොලොජිස් ටික මොනවද කියලා දැනගත්තොත්. පළවෙනි එක තමයි Quintupple Prism Reflection Technology එක. ඉතින් මේක පාවිච්චි වෙන්නේ මෙන්න මේ 10x optical zoom in තියෙන 50 megapixel sensor එකට. මේ sensor එකට පිටින් ගන්න light එක මෙයාලා පස් පාරක් sensor එක ඇතුලේ තියෙන reflectors හරහා reflect කරනවා. ඒ කියන්නේ පරාවර්තනය වෙනවා. ඉතින් ඒකෙන් වෙන්නේ වැඩි ආලෝකයක් sensor එකට ගන්නවා වගේ දෙයක්. ඉතින් මේ නිසා මෙයාලට පුළුවන් වෙලා තියෙනවා කැමරා මොඩියුල් එකේ දිග 130කින් විතර අඩු කරලා ලොකු zooming range එකට යන්න. එතකොට මොකක්ද ඒ ලොකු zooming range එක? ඒ තමයි 120x දක්වා මේ ෆෝන් එකෙන් digital zoom කරන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙනවා pristine optical path architecture එක. ඒ කියන්නේ මේ sensors වල මෙයාලා පාවිච්චි කරනවා nanometer scale diagram එකක් සහ air capsule technology එක. මේකෙන් කරන්නේ sensor එක ඇතුළට එන අනවශ්‍ය විදිහට හැසිරෙන stray light එක 99.999%ක්ම අයින් කරලා ගොඩක් quality විදිහට light එක focus කරලා photo output එකක් දෙන එක. අනිත් එක මේකට පාවිච්චි වෙනවා Lumo image engine එකක් සහ true color camera එකක්. True color camera එක megapixel 3.2ක 24 channel multispectral sensor එකක්. ඒ වගේම Sonos 48ක color temperature එක මේ sensor එකෙන් measure කරන්න පුළුවන්. ඒ කියන්නේ guys ඕනම lighting condition එකක මිනිස් සමේ තියෙන color එක එතකොට background එකේ තියෙන color එක combine කරලා natural color එකක් produce කරන්න මේ sensor එකට හැකියාව තියෙනවා.
ඕක නෙමයි හොඳ මේක මෙයාල මේකට පාවිච්චි කරන්නේ සිමියුලේට්නස් ප්‍රොසෙසින් කියන ට්‍රික් එක ගයිස් මේකෙන් වෙන්නේ සාමාන්‍ය ෆොටෝ එකක් කැප්ච කරහම වෙන වෙනම යුනිට්ස් වලින් මේවා ප්‍රොසෙස් කරන්න නැතුව එක පාර හැම යුනිට් එකක්ම මේකට මෙයාලා කම්බයින් කරලා තියෙන්නේ ඒ කියන්නේ Lumo engine එකෙන් ISP NPU GPU සහ CPU කියන හැම යුනිට් එකක්ම සීක්වෙන්ෂල් වෙන්නේ නැතුව එක පාර සිමියුලේට්නස් විදිහට මේකෙන් පර්ෆෝම් කරනවා ඉතින් මේකත් එක්ක වෙන්නේ ෆොටෝ එක පෝස්ට් ප්‍රොසෙස් වෙන වේගය සාපේක්ෂව අඩු වෙලා CPU එකට වැටෙන බර 150කින් විතර මේකෙන් අඩු වෙනවා ඒ වගේම මෙයාලා පාවිච්චි කරන ලයිට්නින් ස්නැප් කියන ටෙක්නොලොජි එක හරහා තප්පරයකට ෆොටෝස් 10ක් විතර මේ ෆෝන් එකෙන් කැප්චර් කරන්න පුළුවන් ඒ වගේම මෝෂන් ඔබ්ජෙක්ට්ස් වල බ්ලර් එකත් මේකෙන් සම්පූර්ණයෙන්ම රිඩියුස් කරලා තියෙනවා ඒ වගේම වෘත්තීය මට්ටමින් ප්‍රොෆෙෂනලි වීඩියෝග්‍රැෆි කරන කට්ටියට සෑහෙන ෆීචර්ස් සෙට් එකක් මේ ෆෝන් එකෙන් හම්බ වෙනවා මොකද ඔයාලට පුළුවන් වෙනවා 8K 30 fps දක්වා අල්ට්‍රා ක්ලියර් වීඩියෝස් මේකෙන් රෙකෝඩ් කරන්න ඒ වගේම සාමාන්‍යයෙන් ගයිස් ඔය ප්‍රොෆෙෂනල් මට්ටමේ කලර් ග්‍රේඩින් වලට පාවිච්චි කරනවා 10 bit OLOG 2 කියන රෙකෝඩින් ටෙක්නොලොජි එක. ඉතින් ඒ වගේම හොලිවුඩ් ලෙවල් එකේ ඇකඩමික් කලර් එන්කෝඩින් සිස්ටම් එක නැත්තම් ACES මේ ෆෝන් එකේ සර්ටිෆයි කරලා තියෙනවා. එතකොට ඔන්න 10 bit OLOG 2 රෙකෝඩින් පහසුකමත් එක්කම මේ ACES කියන සර්ටිෆිකේෂන් එකත් මේ කැමරා එකේ බලා ගන්න පුළුවන්. සහ සිනමැටික් ස්ලෝ මෝෂන් 4K 120 fps දක්වා Dolby Vision එක මේ ෆෝන් එකේ පාවිච්චි කරන්න පුළුවන්. සිම්පලි කිව්වොත් වෘත්තීය මට්ටමේ නැත්තම් ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් කෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. එයා ගාව තියෙනවා කැමරා කිට් එකක්. කැමරා එකට අදාළ ලෙන්සස් ඔය වගේ පැක් එකක් තියෙනවනේ එයා ගාව බෑග් එකකට දාලා. ඔය බෑග් එකේ තියෙන අයිටම්ස් ඔක්කොම රීප්ලේස් කරන්න පුළුවන් මොන හරි එක අයිටම් එකක් තියෙනවා නම් මේ තියෙන්නේ අන්න ඒ Oppo Find X9 Ultra කියන ඩිවයිස් එක. දැන් හිතා ගන්න මේකේ කැමරා එක මොන වගේ ලෙවල් එකකද තියෙන්නේ කියලා. ඉතින් අනිත් දේවල් ගැන කතා කරන්න නම් ඇත්තටම අත්‍යවශ්‍ය නැහැ. මොකද මේක Ultra Premium Flagship එක මේ වෙද්දි Oppo සමාගමේ තියෙන. එතකොට මේ වෙද්දි අපිට බලා ගන්න පුළුවන් වෙන හැම flagship එකකම තියෙන spec sheet එක තමයි මේ ෆෝන් එකේ තියෙන්නේ කැමරා එක ඇරෙන්න. ඉතින් මම කෙටියෙන් ඒ ටික ඔයාලට කියන්නම්. ෆෝන් එකට හම්බෙන්නේ 6.82 inches AMOLED panel එකක්. ඒ වගේම 120 Hz නෙමෙයි 144 Hz මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. nits 3600ක් දක්වා maximum brightness level එකකට යන්නත් පුළුවන්. අනිත් පැත්තින් performance wise ෆෝන් එකට හම්බෙන්නේ Snapdragon 8 Elite Gen 5 කියන 3 nanometer SoC එක මේ වෙද්දි ඉන්ඩස්ට්‍රි එකේ තියෙන latest SoC එක සහ 16GB RAM එකක් එක්ක up to 1TB දක්වා storage එකක් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. හැමෝම පාවිච්චි කරන්නේ ලිතියම් අයන් නෙමෙයි මේ වෙද්දි සිලිකන් කාබන් ටෙක්නොලොජි එක. අන්න ඒ විදිහටම මේ ෆෝන් එකේ තියෙන සිලිකන් කාබන් ටෙක්නොලොජි එකත් එක්ක එන මිලියම්පියර් 7050ක ලොකු බැටරි එකක් 100 watt ඒ කියන්නේ watt 100ක් හම්බ වෙනවා ඔයාලට මේ ෆෝන් එක charge කරගන්න 50 watt fast charging හම්බ වෙනවා wireless විදිහට. ඒ කියන්නේ wireless fast charging. ඉතින් subscribe කරන්න අපි හම්බෙමු එහෙනම් ඊගාව වීඩියෝ එකෙන්.